මල්ලි ඔගොල්ලෝ කවුද? ඔගොල්ලෝ කොහෙන්ද? ඔගොල්ලෝ ඔහොම යන්න එපා. බඩු ගෙවල් වල කේක් ගෙඩියක් දිය වෙනෝ. අක්කේ අපි බඩු බලන්නවත් ඔයාගේ කේක් ගෙඩිය බලන්නවත් ආවේ නැහැ. අපි ආවේ අහිංසක මිනිස්සුන්ට උපකාරයක් කරන්න. යන්නේ. අනේ ඔතින් පොඩි අවධානයක් ගන්නයි වීඩියෝ එක කළේ. කෙලවෙයිද මන්දා. පිස්සුත් ඔසරන මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ගේ එද හොයන උන්ට මේ කියන්නේ. වැඩක් එත්තෙම නැත්තම් වැඩ කරන උන්ට පද හදන්න නැතුව හිටපල්ලා. නැත්තම් පද හදන වෙලේ කැම වේලකට පොල් ටිකක් හරි ගාලා දීපල්ලා. මොකද පුතා මේ තනකොළ කන්නේ? මම කුණාටුවෙන් අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන අයට කැමරාව නැතුව උදව් කරපන් කියලා බැනපු ගෝතෙක්. මදි වුණොත් අපේ වත්තරත් වරෙන් කොල්ලෝ. මහත්මයා මේ වගේ තත්ත්වයක් එක්ක රාජකාරියට වාර්තා කිරීමට සිදුවීම ගැන මොකද හිතෙන්නේ? මම නොගිහින් කොහොමයි? මම ඔකපතන විද්‍යාලයේ ගණන් සර්. ඔපිට අද දවල් කෑම එපා. ඒව අවතැන් වුණ මිනිස්සුන්ට දෙන්න. කොල්ලන්ට ඇයි අපිව දැරකම කටවහන් ඉන්න බැරි? පුදුම ගායක් තියෙන්නේ. ඇඳුම ඇඟ වැහෙන්න ඇදපන් කෙල්ලේ. හැලප අච්චුව පේන්නේ නැදම මොන ආකාරයටද ඉවසන් ඉන්න පුළුවන්. පොඩි හදිසියකට මට හෙට නිවාඩු ගන්න ඕන උසාවිය යන්න. හෙට තමුසෙට පිස්සුද? මෙහෙ වැඩ ගොඩ ගැහිලා. ඇයි උසාවිය යන්නේ තමුසේ නඩුව අහන්නද? අපෝ නෑස. කලින් නිවාඩු නැහැ කියපු බොසාගේ දත් ටිකක් කැඩුව එකේ නඩුව. අනේ හිමිට වැඩ කරන් එන්න මල්ලි. ඔයා ජිම් යන්න හිතුවේ? කඩෙන් ගේන හැම බඩුවක්ම එකපාරක් ගෙදර ගේන්න පුරුදු වෙන්න. එතනින් ගෑනු මාළු පිරිමි මාළු වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? ගෑනු මාළු රැයට නයිටි අදිනවනේ. එතකොට බලා ගන්න. මේ පොල් ගහ උඩට නැගලොන්නේ හෙලිකොප්ටරේ විත් මාව බේරගෙන යනකම්. එතකොට මට හෙලිකොප්ටරේ යන්න chance එකකුත් හම්බ වෙනෝනේ. What? යන්නේ ওই ෆ්‍රිජ් එක ඇතුලේ පිස්සුද ගෑණියේ? අයියෝ බබා ෆෝන් එකට මෙසේජ් එකක් ආව රත් වෙනවා කියලා ඒකයි ෆ්‍රිජ් එකේ දැම්මේ. අම්මෝ මං බැන්දෙත් ඔහොම මෝඩෙක්ව තමයි. ඔයත් දොයිය ගන්න. ඔන්න වාගේ සුදු මහත්තයත් ද්‍රිය ගන්නවා. ඔය සුක්කානම අල්ලගනින් යකෝ නැගිටලා. මූව නැගිට්ටපන් යකෝ කවුරු හරි. සීයේ ඔයා තනියම ඉන්නේ. තනියම ඉන්න එක හොඳයි පුතේ. යාළුවෙක් එක්ක ඉද්දි උම්මගෙන් හොස්පොට් ඉල්ලනවා. වෙන දැන් ලැබුණ විශේෂ පුවතක්. කෙට්ටු උදවිය ගේ ඇතුළෙම රැඳී සිටින්න. සුළඟ තදයි. දිවාකරණයට හොඳ දවසක් වගේ අයියේ. නගා කියනවා නම් ඉතින් අද සැර ජලපහරක් ඒවි. The next day. මම ඊයේ තමා බං දිවාකරණයේ සතුට හොඳටම වින්දේ. අයියා දක්ෂයානේ. මටත් chance එකක් දීපන්කෝ. උදාවේ කොල්ලෝ එක චොප එකේ රවුමක් යන්න ඕන නිසා ගෙදරට වෙලාම හිටියා. ඔයලා මම වගේ වෙන්නේ නැතුව ආරක්ෂිත ස්ථානවලට ඉක්මනින් යන්න. අම්මෝ. ඔයා හොඳටම තෙමිලානේ. ඇඳුම් ඔක්කොම ගලවලා දාන්න. ඔව් අනේ. මුළු ඇඟම සීතල වෙලා තියෙන්නේ. කවුද බම් මේ අපිට කෙලලා ගියපු දිට්ටුවා කියන පරයා? අහු වුණොත් ඌගේ අම්මට. මල්ලියේ මේ වැල බාලා දියන්කෝ. වැල බාලා දෙන්නම් මම. කෝ ෆෝන් එක ගන්නකෝ. ඒ වැලක් නෙමෙයි බං. මේ වැල ගෙඩිය බාන්න කිව්වේ. ඕන වැලක් කොට්ටුයි ඉතින්. නේ නංගි දෙන්නකෝ. දම්සර අයියා ඔයා නම් මහ කුපාඩියෙක්. මං දෙන්න නෑ කිව්වොත් දෙන්න නෑම තමා. නේ අයියේ පස්සෙන් තද කරන්න එපා. මට හුස්ම ගන්න බෑ. මම මොනව කරන්නද නගි? සෙනගනේ. ඉඳ නෑනේ. වානේ රඹුටන් ඇබුල නැහැ. ඇයි මිනිස්සු මේ රඹුටන් ඇබුල්නේ? රසයි කිව්වේ බොරුවටද? රසයි කිව්වේ මල්වානේ රඹුටන්නේ සර්. ඉදා මේ රුපියල් 10 කොලේ තියාගනි. නොදකි. මම වෙනුවට මෙන්න මේ කොලේ එලාගෙන තෝ වාඩ්ඩුවේ මෙතනින්. අනකෝ මං දැන් බස් එකෙන් එන ටිකට මගේ පර්ස් එක නැති වෙලානේ. කොහෙද තිබ්බේ? මගේ බ්‍රා එක ඇතුලේ දාන් හිටියේ අනේ. යකෝ එච්චරට තේරුන්නේ නැද්ද? කවුද අනේ හිතුවේ පර්ස් එක ගන්න අත දැම්මේ කියලා. මල කෙල්ලේ ඔන්න ඔය තේ කහට එකක් මෙහෙට හදලා ගත්තා නම් යකෝ අද මේකගේ හැඩ දැක්කම මාව නලියනවා බෝල. ඊබ කුපාඩ්ඩෙක් මේ ගමේවත් නැහැ සිරිදාසියෝ හිට මම තේක හදලා ගේන කතාව. ආව බදින්න කලින් කවද ඔළුව කැක්කුමට ඔළුව අත ගැවේ. බදින්න කලින් මට ඔළුවේ කැක්කුමක් තිබුණේ නැහැ.
කේන්ති ගිය හැම ගෑණියක් පිටිපස්සේම උනේ මොන හත්තිලව්වක් නොදන්න අහිංසක සැමියක් ඉන්නවා. නංගි වැඩට යනවා වගේ මාර වදයක් නේ. පාරකවත් නිදහස යන්න නෑ. මේ ඒරෑ කොත්තුවක් කෑවා. අද උදේ ඉඳලා බඩ යනවා. කොත්තුව කාපු රෙස්ටරන්ට් එකේ නම ටොයිලට් ගිහින් එවිත් කියන්න. බඩ ගියත් බෙක්ට කෙලින් බෙල්ල ගහලා ගියත් කදපයින්න. ගූ කප්පරක් කාපු මිනිහා පඩ ගඳත් ගදක් දැහුවලු. මොන හුත්ද මම මේ කියවන්නේ. යන්නකෝ යාළුවනේ. මේ ගම් වතුරත් එක්ක තඩි කිම්බුලෙකුත් අපේ ගෙදර ඇවිත්. මේ පැත්තේ ගම් වතුර අද වැඩට එන්න බැරි වෙයි බෝට්ටුවක් දාලා දෙන්නම් වැඩට එනවා. මෙහෙ වැඩ ගොඩ ගැහිලා. අයියෝ. හරිම රසයි මල්ලි. කන්න බලන්න. අම්මෝ මිරිස්. වතුර ටික. මගේ දුබුරු පාට තුවායකෝ. ඔය තියෙන්නේ තුවාය පුටු උඩ. ඒ මගේ තුවාය නෙවෙයිනේ මගේ එක දුබුරු පාටනේ. උඹේ තමයි ඔය තුවාය හේදුවට පස්සේ සුදු වුණා. මාමේ දුම්රිය ස්ථානයට යන්නේ කොහමද? මගෙන් පාරහලා මාව ටෝක් කරන්නද හදන්නේ. මං රෙවට එන්නේ ඊවට. මේ පූසව දැන් අත ගාලම උගේ ලොංගත් හැල්ලා ගිහිල්ලා. කම්සගේ වැඩක් බලා ගන්නවා මගේ පූස ගැන මම බලා ගන්නවා. බිලි රුපියල් 100යිද? මේ වැහි කාලේ ගණන් වැඩි නැද්ද? මහත්තයේ හිතුවද වැහි කාලේට ගණන් අඩු වෙන්න මේව අතුලේ තියෙන වැහි වතුර කියලා ලොකුසියේ එයි මේ වයසක එන්ටිලා අපි කරන අලුත් ෆැෂන් වලට කැමති නැත්තේ? කැමති වෙන්නේ කොහොමද කෙල්ලේ? උබලා හැලප අච්චුව පෙන්න ඇන්දාම. ලොක්කො ටික පොම් වෙලා රැට අරුන්දව කණ්ඩ හදනවනේ. මම මෙහෙ පාඩම කියලා දෙනවා. තමුසල නිදි නේද? මොන නිදා ගැනිල්ලක්ද ඔබතුමියගේ කෑ ගැහිල්ලත් එක්ක? බහැපන් පන්තියෙන් එළියට. ඒක හරි කරදරයි. පැටලෙනවා. මම දැක්ක අලුත්ව වයර්ලස්ලුනේ. ඉතින් මම වයර් එක කපලා දැම්මා. දැන් පක්ට. කිසි කරදරයක් නැහැ. මක් වෙන එක කොහොම වුණත් වැස්ස හින්දා. එක එක දොළ දුකවල් නම් එනවා එක දිගට. ඕකේ උබලා මට එක එක ඒවා කිව්වත මට තියෙන ෆෝන් එක බලපන් මට බනින උබලට මොනවද තියෙන්නේ ලොකුසියේ ඇයි පිරිමි ගෙදර බත් එක බෙදලා තියෙද්දි වටේ ගෙවල් වලින් බඩ පිරෙන්න කාලා එන්නේ? කොල්ලෝ බත් එක කන්න පෙරේත ගමින් ගෙදර ආවාම ඔළුව රිදෙනවා අද බෑ හෙට හරි මහන්සි කිව්වම පිටින් බත් කාලා එන එක සාධාරණයි. කසාද බැදලාද? එහි සීයේ මාව කසාද බදින්න කැමතිද? කෙල්ල කැමති නම් මාත් කැමතියි ඉතින්. මේක සත්තු අත්තක් නේ. දෙවියන් අපිට අවසර දුන්නා. රණික ඉල්ලීමක්. ගංගතුර ආධාර දීලා ඒකේ ෆොටෝ ගහලා Facebook එකට දාන්න එපා. එයා අනාථයෝ නෙවෙයි. වැදගත් විදියට හම්බ කරන් කාලේ ජීවත් වෙච්ච නම්බුකාර මිනිස්සු. අපිට ලේ ගොඩක් ඕන. දැන් තියෙන රටේ තත්ත්වයක් එක්ක. මට දෙන්න සල්ලි නෑ මිසි. ඒකයි මේ ලේ ටිකෙන් හරි උදව් කරන්න ආවේ. අපි ලෑන්ඩ් කරමු පිස්සුද? එතන මිනිස්සු ඉන්නවා. එහෙම නොකළොත් මේක ගිනි ගනි නෑ බය වෙන්න එපා. මං උඹලට මැරෙන්න දෙන්නේ නෑ. මං මැරිලා හරි උඹලව රකින්නවා. අපි බය නැහැ සර් මේ මාතු භූමියට දෙවියන්ගේම පිහිටයි. කිසිම කෙනෙකුට කරදරයක් හෝ විපතක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා පරිස්සමට ඉන්න.